ෆොයිල් කොල ප්ලාස්ටික් කවර උණු වතුර තම්බන්නේ නැතුව අද ෂෝට් කට් විදියකට සොසේජස් හදමු. කෘතිම දේවල් නැති නිසා බය නැතුව පොඩි අයටුනත් දෙන්න පුළුවන්. මේක හදාගන්න මුලින්ම අපිට චිකන් ඕන වෙනවා. මම මෙතන රන් තියෙන්නේ කටු රහිත චිකන් ග්‍රෑම් 350ක්. මේ වගේ ටිකක් පොඩි කෑලි වෙන්න තමයි මම චිකන් ටික කපාගෙන අරගත්තේ. අපි දැන් මේ ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. ඒකට මම චිකන් ටික ඔක්කොම බ්ලෙන්ඩර් ජාර් එකට දාගන්නවා. කෑලි පොඩ්ඩක්වත් නැති වෙන්න අපි මේක හොඳට බ්ලෙන්ඩ් කරගමු. මේ වෙනුවට සාමාන්‍යයෙන් සුපර් මාකට්ස් වල තියෙන මින්ස් චිකන් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ වගේ අපිට බ්ලෙන්ඩ් කරලා අරගන්නත් පුළුවන්. විශේෂම දේ තමයි අපි මේ චිකන් ටික හොඳට බ්ලෙන්ඩ් කරගන්න ඕනේ. කෑලි පොඩ්ඩක්වත් නැතිව මෙන්න මේ වගේ ක්‍රීම් එකක් වගේ වෙනකන්. එතකොට තමයි අපිට මේ වැඩේ කරගන්න ගොඩාක් ලේසි. දැන් මේක අයින් කරගෙන භාජනයකට දාගත්තට පස්සේ මම මෙතනදී මේ චිකන් ටික කොටස් දෙකකට වෙන් කරගන්නවා. එහෙම කරන්නේ අද අපි රසවල් දෙකකින් මේ සොසේජස් හදාගන්න නිසා. සාමාන්‍ය ග්‍රෑම් 175ක් වගේ වෙන්න මම කොටස් දෙකකට වෙන් කරගන්නේ. පළවෙනි ටිකට මම ලොකු විශේෂයක් කරන්නේ නැහැ. ලුණු සහ ගම්බිරිස් තමයි දාගන්නේ. මොකද අපිට සොසේජස් වලින් කරි එකක් උනත් හදාගන්න පුළුවන්. මේ විදිහට හදලා තියාගත්තාම ඊළඟ ටික මම ටිකක් සැරට මිරිස් එහෙම දාලා හදාගන්නවා. මම මේකට කරපිච්ච ස්වල්පයක්, ඒ වගේම රතු මිරිස් ස්වල්පයක්, සුදු ලූණු සහ ලූණු ගොඩක් චූටි වෙන්න කපාගෙන මෙන්න මේ දේවල් අපි එකතු කරගමු. දැන් මේ රස තෝරගනිද්දී ඔයාලා කැමති විදියට මේ දේවල් අඩු වැඩි කරගන්න පුළුවන්. දැන් ඊට පස්සේ මේකට ගම්මිරිස් සහ ලුණු අවශ්‍ය ප්‍රමාණයට රස අනුව අපි එකතු කරගමු. අපිට මේක හදාගන්න අවශ්‍ය දේවල් ටික මම වීඩියෝ එක අවසානයේ ලිස්ට් කරලා තියෙනවා. මික්ස් කරගත්තට පස්සේ අපි දැන් සොසේජ් ටික හදන්න පටන් ගමු. දැන් මම මුලින්ම කරන්නේ මේ වගේ සිප්ලොක් බෑග් එකක් අරගන්නවා. සිප්ලොක් බෑග් එකක් හොයාගන්න අමාරුයි නම් ටිකක් ගන්න ඉටි බෑග් එකක් අපිට අරගන්න පුළුවන්. එක කොනක් යටට හිටින විදියට අපි මේ වගේ කප් එකක් ඇතුළට මේ බෑග් එක දාගමු. ඊළඟට අපි චිකන් මිශ්‍රණය මේකට දාගන්න ඕනේ. දැන් මෙහෙම බෑග් එකේ කට ගාව අපි හොඳට තද කරගමු එළියට එන්නේ නැති වෙන්න. ඊළඟට මම ලෑල්ලක් උඩින් මෙන්න මේ වගේ බේකින් පේපර් එකක් දාගන්නවා. ඊට පස්සේ මේ කලින් හදාගත්තු බෑග් එකේ උඩින් අපි කොටසක් කපලා ඉවත් කරගමු. සාමාන්‍ය මේ වගේ කොටසක් මම කපා ගත්තේ. ඊළඟට අපි මෙන්න මේ විදියට සොසේජ් ටික හදාගමු. පයිපින් බෑග් නැති කෙනෙකුට හරිම ලේසියෙන් මේ විදිහට try කරන්න පුළුවන්. එකම size එකක් වගේ වෙන්න අපි මේ ටික හොඳට පයිප් කරගමු. මෙන්න මේ වගේ. මේ විදිහට ටිකක් ලොකු size එකකින් මම සොසේජ් 6ක් හදාගත්තා. මිරිස් සොසේජ් එක හදාගනිද්දි මම ටිකක් පොඩියට තමයි මේවා ටික හදාගන්නේ. පොඩියට මම 10ක් විතර හදාගත්තා. දැන් මේ හදාගත්තු ටික අපි ෆ්‍රීසර් එකේ දාලා පැය භාගයක් තියාගමු. මේ තියෙන්නේ පැය භාගයකට පස්සේ. දැන් මේ ටික අපි ස්ටීම් කරගමු. ස්ටීම් කරගන්න පාවිච්චි කරන භාජනයේ අනිවාර්යයෙන්ම තෙල් ටිකක් ගාගන්න නැත්නම් ඇලෙන්න පුළුවන් සොසේජ් ටික. ඊළඟට අපි සොසේජ් ටික තියාගමු. දැන් මේවා අඩු ගින්දරේ අපි විනාඩි 5ක් විතර හොඳට ස්ටීම් කරගමු. මේ වගේ තමයි ස්ටීම් කරගත්තට පස්සේ සොසේජ් ටික තියෙන්නේ. දැන් ඊළඟ ටිකත් මම මේ වගේම දාගන්නවා. දැන් ඉතින් මේ විදිහට හදාගත්තු ෂෝට් කට් සොසේජ් ටික මම සිප්ලොක් බෑග් එකකට දාලා ෆ්‍රීසර් එකට දානවා. සිප්ලොක් බෑග් එකක් නැත්නම් ඔයාලට පියනක් සහිත පෙට්ටියකට දාගන්නත් පුළුවන්. ෂෝට් කට් විදිහට ගෙදරම පිරිසිදුව හදාගත්තු සොසේජ් තමයි මේ. පොඩි අයට උනත් බය නැතුව දෙන්න පුළුවන් ඉතින්. මේ වගේ තවත් වැදගත් වීඩියෝ බලන්න subscribe කරලා එකතු වෙන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. ඔයාලා හැම කෙනෙකුටම සුබ දවසක්.